හරි අයිබෝවන් අපි පටන් ගමු මේ පේපර් එකේ දෙවෙනි කොටස. මේකේ අපි ප්‍රශ්න 16ක් දක්වා ඉවර කරා කලින් සැරේකට හරියටම නම් මතක නැහැ 16ද 15ද කියලා. මේ අවුරුදු කාලෙන් පස්සේ පටන් ගන්න වෙන නිසා නමුත් මම මේ ෂීට් එකේ මගේ තියෙන්නේ 17 වෙනි ප්‍රශ්නේ ඉඳලා 17 වෙනි ප්‍රශ්නේ ඉඳලා ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙන්නේ. සිලින්ඩරයක් පහත රූපේ ආකාරයට 17 වෙනි ප්‍රශ්නේ සිලින්ඩරයක් මෙන්න මේ විදිහට පහත් කරනවා. සිලින්ඩරයක් මේ ආකාරයට පහළට පහත් කරනවා. හැබැයි එයා තියලා තියෙන්නේ අර තැටි තරාදියක් මත. මේ සිවුර තියෙන තරාදියක් මත තමයි මේකේ පාඨාංකය තමයි දැන් අරගන්න ඕනි. තැටි තරාදියක් මත මේක තියෙනකොට පාඨාංකය තමයි හරි. එතකොට ඒකේ පාඨාංකය තමයි ගන්නෙ. දැන් මේ හරියට එනකන් ඉතින් කිසිම වෙනසක් නැහැ. ඇත්තටම මේ දැනට මේ බර තමයි තියෙන්නේ. හරි මම මේ පැත්තෙන් වගේ ඉඳ ඇද ගන්නම්. එතකොට R මෙයාට දැනෙන මේ වෙනකොට දැනෙන සම්පූර්ණ තෙරපුම බර මේ හරිය නම් නැත්නම් තෙරපුමත් එකතු වෙනවා. ඔහම තියෙනවා. ඔන්න දැන් මෙයා මෙතෙන්ට එනකම්. හැබැයි එතෙන්ට ආවට පස්සේ මෙයා ක්‍රමක්‍රමයෙන් ගිලෙන්න ගන්නවා. ගිලෙන්න ගන්නවත් එක්කම මෙයාට එනවනේ උඩුකුරු තෙරපුම. ඒකේ ප්‍රතික්‍රියාව මෙයාට එනවා. එතකොට ඔය U කියන එක V නමුත් එයා අරස්කඩ වර්ග ඵලයයි ගිලෙන උස H කියමුකෝ. H ρg කොටසක් එකතු වෙනවා. හරි. එතකොට පාඨාංකය වෙන්නේ ඔන්න ඔය තිබ්බ කලින් බරයි AH ρg කොටසයි එකතු වෙනවා. AH ρg කොටසත් එකතු වුණාම තමයි මෙන්න මේකේ පාඨාංකය දැන් මේකට එන්නේ. හැබැයි මෙයා මේ H කොටස මත රඳා පවතිනවා. ත්වරණය වෙනවා. එතකොට දැන් බලන්න මේක තනි කරම රඳා පවතින දැන් H මත. එතකොට හැබැයි මේ ක්වෙස්චන් එකේ කියනවා මෙයා ත්වරණය ඒකාකාර ප්‍රවේගය යනවා නම් මෙහෙම. නමුත් ත්වරණය වෙනකොට ඔයාට දාන්න වෙන්නේ මෙහෙම. මේ විදිහට ආව ගියා. හරි. ඊට පස්සේ එක මොහොතක මම මේ පොඩි ඉලේ අඳින්නම්. එක මොහොතක මෙයා වදිනවා යට පැත්තේ. හරිද? එතකොට එයාගේ සම්පූර්ණම බර එකතු වෙනවා. හරි? උඩුකුරු තෙරපුමක් තියෙනවා. නමුත් මෙයා මෙන්න මේක සම්පූර්ණයෙන්ම බර එකතු වෙලා ඊට පස්සේ ආයෙ එතනින් එහාට ආයෙ ගමන් කිරිල්ලක් නැහැ. ඒක ඊට පස්සේ නතර වෙනවා. තර කාලයක් තමයි ඔයාට ප්‍රස්තාරේ ඔක ඉන්න වෙන්නේ. පොඩ්ඩක් අර මේක දෙද්දී අර සරල රේඛීය කොටස පොඩ්ඩක් පේන ගතිය අඩුවක් තියෙනවා මේ පටන් ගන්නකොට. නමුත් අපි මෙතන තියෙන හොඳම ආන්සර් එක ගත්තොත් ආන්සර් 3. හරි නේද? ඔන්න කොහොමයි 17 වෙනි ප්‍රශ්නෙට උත්තරය ගන්නේ. මොකද්ද මෙතන? උඩුකුරු තෙරපුම ඒ ප්‍රතික්‍රියාව යටපැත්තට එකතු වෙනවා. ද්‍රව භාජනය මත ජල භාජනය මත ඒක එතකොට ඒකත් බරක්සේ දැනිලා ගමන් කරනවා. එතකොට මේ තුලා තැටියට ඒක දැනෙනවා. ඒක තමයි අපි මෙතෙන්ට ගන්න ඕනේ. හරි අපි යම් ඊළඟට ඔයාලට දෙයක් ලියා ගන්න තියෙනවා නම් වීඩියෝ එක පෝස් කරලා බලන්න. රයිට්. ඊට පස්සේ අපි 18 වෙනි ප්‍රශ්නෙට යනවා. පහත සඳහන් සංසිද්ධි අතරින් තරංගවල මූලික ලක්ෂණ ඇසුරින් පැහැදිලි කළ නොහැකි තරංගවල මූලික ලක්ෂණ ඇසුරින් පැහැදිලි කර නොහැකි දෝංකාරයේ ඉස්සෙල්ලම දෙනවා. ඒතකොට තරංගවල මූලික ලක්ෂණ ටික තියෙනවානේ. මොනවද? පළවෙනි එක තමයි පරාවර්තනය, වර්තනය, නිරෝධනය ඇතිවීම, ආදී වශයෙන් ද්‍රවණය ඇතිවීම. ඒවා ටික තියෙනවානේ. ඒවත් එක්ක ගත්තාම හරි. ඒවත් එක්ක ගත්තාම මෙන්න මේ ටික සලකලා ගත්තොත් දෝංකාරය සඳහා කෙලින්ම බලපාන්නේ මොකද්ද? දෝංකාරය සඳහා පරාවර්තනය. දෝංකාරය සඳහා පරාවර්තනය. ඊට පස්සේ
ප්‍රතිනාදය කියන එක දන්නවද? ප්‍රතිනාදය කියන එක දන්නවද ඔයාලා? ප්‍රතිනාදය කියලාම මොකක්ද එන්නේ? හරි. ප්‍රතිනාදය කියන එක මොකක්ද වෙන්නේ? දැන් ওই බිල්ඩින් එකක් එහෙම ගත්තාම බිල්ඩින් එකක් ගත්තාම අපි හිතමු ගොඩක් වෙලාවට ඔය ෆිල්ම් හෝල් වගේ තියෙන ඒ වගේ. ඒකට මේ වගේ වැඩි වැඩි ආයෙ එනවා. කොහොම ඊට පස්සේ මේ තරංග ආයෙ මිශ්‍ර වෙනවා. පරාවර්තනීය වෙන තරංග නැවත නැවත මිශ්‍ර වෙනවා. එතකොට ඒකෙන් අර ශබ්ද රටාව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. එතන ඕකට තමයි ප්‍රතිනාදය කියන්නේ. හරි. ඊට පස්සේ අනුනාදය. එතකොට ඒකටත් තියෙනවා පරාවර්තනය. පරාවර්තනය සහ තරංග එකතු වීම කියන එක තියෙනවා. අධිස්ථාපනය කියන එක තියෙනවා. ඒ කියන්නේ නිරෝධනය වීමත් එහෙනම් ඒක තියෙන්න පුළුවන්. මොකද නිරෝධනය සඳහා බලපාන්නේ අධිස්ථාපනය කියන එක. හරි. ඒක සලකන්න. එතකොට ප්‍රතිනාදය සඳහා බලපාන්නේ අන්න ඒක තමයි. එතකොට ඔය ගොඩාක් වෙලාවට ෆිල්ම් හෝල් එකක් අස්සේ එහෙම මේ විදිහේ දේවල්. එතකොට ලෝංකාරයම කියලා කියන්නේ ඒක මේක ඇතුලේ වෙලා ඇතුලේ පරාවර්තනය වෙලා තවදුරටත් තරංග මිශ්‍ර වෙලා අමුතු ഘോഷාවක් හැදෙන එක වෙන්නේ. ඒක ප්‍රතිනාදය. හැබැයි මේ අනුනාදය කියන එක ගත්තොත් අනුනාදය යන්නේ ස්වභාවික සංඛ්‍යාතයට. අනුනාදය කියන්නේ වස්තුන්ට තියෙනවා ස්වභාවික සංඛ්‍යාතයක් කියලා. අපිට පුළුවන් නම් ඒ කියන්නේ එයාට ලැබුණොත් ස්වභාවික සංඛ්‍යාතයෙන් ශක්තිය. තේරුණානේ? ස්වභාවික සංඛ්‍යාතයෙන් ශක්තිය ලැබුණොත් දැන් ශක්තිය ලැබෙන සංඛ්‍යාතයක් තියෙනවා වස්තුවක ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා. එතකොට ස්වභාවික සංඛ්‍යාතයෙන් ශක්තිය ලැබුණම දෙයක් වෙනවා. මොකද වෙන්නේ? ස්වභාවික සංඛ්‍යාතයෙන් ශක්තිය ලැබුණම එයා උපරිම කාර්යක්ෂමතාවයෙන් ශක්තිය අවශෝෂණය කරනවා. එතකොට තමයි කියන්නේ උපරිම විස්තරයකට ගියයි කියලා. ඒ වගේ දෙයක් වෙනවා. ඒක එතකොට පරාවර්තනය, විවර්තනය, නිරෝධනය මොකටවත් අයිති වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒකින්ද එයා තමයි අයිති වෙන්නේ කෙනා දැනට. තව ටිකක් බලමු. නුගසුම් ඇතිවීම කෙරෙහි නුගසුමක් මෙහෙමනේ. මේ වගේ තැනක නිර්මාණකාරී නිරෝධනය නාශක නිරෝධනය මේ වගේ තැනක ඇති වෙන්නේ නාශක නිරෝධනය. හරි. නාශක සමාහාරු කියන විනාශකාරී. ඊට වඩා හොඳයි නාශක නිරෝධනය. නිර්මාණකාරී නිරෝධනය. නාශක නිර්මාණ. හරි. නාශක නිරෝධනයයි නිර්මාණකාරී නිරෝධනයයි කියන දෙකෙන් තමයි මාරුවෙන් මාරුවට සිද්ධ වෙවි. මොකද්ද? අනුනාදය ඇති වෙන්නේ. පස්වෙනි එක ගත්තොත් අපිට පහ ස්ථාවර තරංග අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ ස්ථාවර තරංග අධිස්ථාපනයට අනුව ගන්නේ. එතකොට ඒකත් තරංගවලට යන ලක්ෂණයක්. විරෝධනය වගේ දේවල් ඇති වෙන්නේ අධිස්ථාපනය මුලික කරගෙන. එතකොට මෙන්න මේ අනුනාදය වීම කියන එක තමයි ඔතන ඔයාලට අරගන්න වෙන්නේ. අනුනාදය වීම කියන එක තමයි අරගන්න වෙන්නේ. හරි. ඒක තමයි දැන් ඔයාලට ගැටලුව එනවා නම් එන්නේ අනුනාදයේද ස්ථාවර තරංග හටගැන්වීමද කියන එක. එතකොට ස්ථාවර තරංගයක් හටගන්නේ කොහොමද? තරංග අධිස්ථාපනයක්. මොකද ස්ථාවර තරංග ඇතිවීමට අවශ්‍යතාවය තරංග ප්‍රතිවිරුද්ධ දිශාවට යන්න ඕන. ඊට පස්සේ මොනවද ඇම්ප්ලිටියුඩ් මොනවද මේ විස්තාර සමාන වෙන්න ඕනේ. සංඛ්‍යාත සමාන වෙන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට ගියාම එතන අධිස්ථාපනයක් තමයි වෙන්නේ. එතකොට අනුනාදය කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. හරිද? ඒක තමයි අපේ පිළිතුර. ඒකට බලන්න කියවලා කරන යෝගේ වරදින්න chance එක වැඩි මතක තියාගන්න. හරි. ඊට පස්සේ 19 B හරහා නිරීක්ෂණය කරන විට ඕහි ප්‍රතිබිම්බය අනන්තයේ දක්නට ලැබේ. බීහි නාභිදුරෙහි විශාලත්වය. හරිද? බීහි නාභිදුරෙහි විශාලත්වය. එන්න මෙහෙම එකක් තියෙනවා. කොහොමද? මේ මෙහෙම තිබ්බාම උත්තල කාශයක් තියෙනවා. උත්තල කාශයක ඒ වල ඉඳලා එනවා. ඊට පස්සේ එයා යන්න ගිහින් තියෙන්නේ
මෙන්න මේ වගේ දුරකට. හැබැයි එයා මෙන්න මේ විදිහට තැන් තැන් වල මෙහෙම ඒක හරහා තියෙනවා අවතල කාච. ඊට පස්සේ මෙන්න අනන්තයට යනවා. අනන්තයට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ මෙයාගේ නාභිදුර. තේරුණාද? අවතල කාචේ මම මේකට කාචේ දෙක කියමුකෝ. lens 2 මේක lens 1 එතකොට මේක f2. එතකොට යමක අවතල කාචයක නාභියට යනකොට තමයි අනන්තයට යන්නේ නේද? හරි. එහෙනම් ඔයාට මෙන්න මේක තමයි මේ දුර අපිට දීලා තියෙනවා c කියලා. මේ දුර c කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ දුර b කියලා දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම f සමානයි c ඍණ b. f සමානයි c ඍණ b උත්තරේ 5. හේතුව අවතල කාචයක නාභියට කිරණ යනකොට කාචයෙන් පස්සේ ප්‍රවර්තනය වෙන්නේ අනන්තයට යන සමාන්තරව. හරි නේද? එතකොට ඒක හරි. ඊට පස්සේ 20 තිරසට ආනතව ඉහළට ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක රේඛීය ගම්‍යතාවයේ විශාලත්වය p කාලය t සමග නිවරදිව දක්වා. තිරසට ආනතව ඉහළට විසි කරන ලද වස්තුවක තිරසට ආනතව ඉහළට විසි කරන ලද වස්තුවක හරි වස්තුවක රේඛීය ගම්‍යතාවයේ විශාලත්වයේ p කාලය t සමග විචලනය වන රේඛීය ගම්‍යතාවය. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. එතකොට දැන් මෙයාට තිරස් ප්‍රවේගයේ කොයි වෙලෙත් නියතව තියෙනවා. තිරස් ප්‍රවේගයේ නියතව තියෙනවා. හරි. හැබැයි තිරස් ප්‍රවේගයේ ක්‍රමයෙන් අඩු වෙලා මේ මෙතන මේ වගේ බිඳුවකුත් තියෙනවා. හරිද? ආයෙ පහළට වැඩි වෙලා හරිද? ඊට පස්සේ දැන් ඔයාට ගම්‍යතාවය ගත්තොත් මෙන්න මේ අපි ඉස්සලාම මේ ඕනම මොහොතක ප්‍රවේගය ගත්තොත් vx වර්ග මෙයා vx නේ එයා නියත කෙනා. ධන vy වර්ගයේ වර්ගමූලය තමයි අරගන්න වෙන්නේ. ගම්‍යතාවය කියන්නේ p මොකද්ද? p සමානයි m වරක් p. දැන් එතකොට වර්ගමූල ඇතුලේ තියෙන එක කොටසක් නියත වෙන තේරුණාද? ප්‍රස්ථාරයක් ගැන තමයි ඔයාට හිතන්න වෙන්නේ. වර්ගමූල ඒ වගේම කීයටවත් මේක බිඳුවට වැටෙන්න බෑ. තේරුණාද? එතකොට ප්‍රොෆෙසර් රෝසාර් සර් කියලා දෙන විදිහට ඔයාලට මේක ඉක්මනට වැරදි ප්‍රස්ථාර ටික තෝරන්න. ඔහොමයි හදන්නේ. හොයන්න එපා මේකට අදාළ සමීකරණ. මම හොඳ ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. දැන් බය ළමයි ඉන්නවා, මිස් ළමයි ඉන්නවා මේ සමීකරණයට ගැලපෙන කොහොමද ප්‍රස්ථාරේ බය වෙන්න එපා කිසි දෙයකට. ක්‍රමේ මෙහෙමයි. රෝස සර් කියනවා සර්නි බේබ් එක හදන්නෙත් සර් ඇතුලේ අනිත් සර්ලා කණ්ඩායම. එතකොට කියනවා මෙන්න මෙහෙම එකක්. වැරදි උත්තර තියෙනවා නම් අයින් කරගන්න ඉක්මනට. ඔයාලට වැරදි කියලා ෂුවර් උත්තර තියෙනවා නම් අයින් කරගන්න. දැන් මේක කීයටවත් ගම්‍යතාවයේ බිඳුව වෙන තැනක් නෑනේ. හැමතැනම මෙතන එහෙම බිඳුව කියන්නේ එපා. මේ පැත්තට ප්‍රවේගය තියෙනවානේ. එතකොට අපිට වැරදි උත්තර මම ඔන්න දානවා එක උත්තර බලන්න. ඔයා මම මේක ඇදලා ඉන්නේ. වැරදි උත්තර ටික ඔන්න අයින් කරනවා. දැන් බලන්න මේක ගත්තොත් දෙවෙනි උත්තරේ බිඳුවට එනවා, තුන්වෙනි උත්තරේ බිඳුවට එනවා, දෙක තුන වැරදි කියලා අයින් කරනවා. තේරුණාද? හැබැයි පුතෝ මේක කීයටවත් මේ vy වෙනස් වී යනවනේ. vy වෙනස් වී යනකොට ඔයාට කවදාවත් නියතයි කියලා උත්තරයක් එන්නේ නැහනේ. නේ? මේක මෙහෙම එකක් එන්නේ නැහනේ. එහෙනම් එයත් අයින් කරා. තේරුණාද? ඊට පස්සේ දැන් උඩට ආය වර්ගමූල එක්ක යනකොට පුතෝ අගයන්ගේ වර්ගමූල එක්ක යනකොට සහ මෙතන නියතයක් තියෙන නිසා වැරදිලාවත් මෙහෙම තිබ්බා නම් vy වර්ග විතරක් තිබ්බා නම් උත්තරේ vy නේ. තේරුණාද? මෙයා නොතිබුණා. එතකොට බය නැතුවම ඔයාට රේඛීය වෙපා. තේරුණාද? හැබැයි මේකේ නියතයක් හැම වෙලාවෙම එකතු කර යන හින්දා දැන් ඔයාට හිතනවා මෙහෙම දැන් හිතන්න දෙකේ වර්ගය 2 දෙකේ වර්ගයේ වර්ගමූලය ආයේ 2 තුනේ වර්ගයේ වර්ගමූලය මං හැබැයි ඔය හැම එකටම 5ක් එකතු කරලා ගන්න ගියොත් මට එහෙම නිශ්චිත සංඛ්‍යා එන්නේ නැහැ. තේරුණාද? අනිවාර්යයෙන්ම ඒ විදිහට ගත්තම ඔයාට මෙහෙම එකක් දාලා කරොත් කීයටවත් සරල රේඛීය වෙනස් වීමක් එන්නේ නැත.
ඒක අනුව සරල රේඛීය මේක නොතිබුණා නම් සරල රේඛීය. ඒක තියෙන හින්දා සරල රේඛීය නොවන විචලනයක් කියන එකම ප්‍රස්තාරය. ආවෝ තේරුණාද? ඕවගේ ක්‍රම ඉගෙන ගන්න විශේෂයෙන් බයවලමයි මේ ඔක්කොටම වෙනස් වෙන වැදගත් වෙනවා. සමීකරණයම හොයලා ඒකට ප්‍රස්තාරයේ ඇඳ පහ නෙවෙයි මොකද 4 නේද? 4. එතකොට සරල රේඛීය වෙනස් වෙන්නේ කවුද 5 එයා අයින් කරා 4 තමයි. හරි නේද? එහෙම තමයි යන්නේ. right. එතකොට සරල රේඛීය වෙනසක් ගන්න බෑ. වක්‍ර වෙනසක් තියෙන්න ඕන. බලන්න ලස්සන ක්‍රමයි. ප්‍රශ්නයක් ගොඩ ලොකුවට අමාරු වගේ පේනුනට ඒ ක්‍රමයෙන් අපිට උත්තරයට යන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. වායු පද්ධතියක් එක ක්‍රියාවලිය ඔස්සේ ABC සහ දෙක ක්‍රියාවලිය ඔස්සේ AC වෙත ගෙන යනවා. මම එද ගන්න මේක මේ BC එක ක්‍රියාවලිය ඔස්සේ මෙහෙම ගියා මෙහෙම යනවා. හරි. ඊට පස්සේ ඕම එක ක්‍රියාවලිය එතකොට A B C එක ක්‍රියාවලිය ඔස්සේ මෙහෙම ගෙනියනවා PV වක්‍රවල ඔන්න අරගෙන යනවා. හරි. ඊට පස්සේ මෙම ක්‍රියාවලීන් පිළිබඳ සැලකූ විට හරි ක්‍රියාවලි දෙකම ඔස්සේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම සමානය. හරි නේද? එතකොට ගිහිල්ලා තියෙන්නේ A සිට C දක්වා මාර්ග දෙකේම. එතකොට ඩෙල්ටා U ABC සමානයි ඩෙල්ටා U AC හේතුව මොකද්ද? ගෙන යන මාර්ගයෙන් ස්වායත්තයි. ඩෙල්ටා U ගෙන යන මාවල් ලියා ගන්න. ගෙන යන මාර්ගයෙන් ස්වායත්තයි. ස්වායත්ත වෙනවා. තේරුණාද? ඒක මත රඳාපවතින්නේ නැහැ. ගෙන යන්නේ. ඉන්නේ අවසාන කියන්නේ ආරම්භය සහ අවසාන ස්ථාන මත තමයි රඳාපවතින්නේ. හරිද? ඒතකොට අවස්ථාවන් මත පමණයි රඳාපවතින එක ගෙන යන මාර්ගයෙන් ස්වායත්තයි. එතකොට එහෙනම් ක්‍රියාවලි දෙක ඔස්සේම අභ්‍යන්තර ශක්තියේ වෙනස් වීම සමානය. එක හරි. ඊළඟට අපි යනවා B එකට. B මොකක්ද කියන්නේ බලමු. B කියනවා එක ක්‍රියාවලියේදී එක් උපක්‍රියාවලියකදී පමණක් තාප හුවමාරුව සිදුවේ. හරිද? උපක්‍රියාවලිය කියන්නේ දැන් මේව කොටසයි තියෙනවා. ඔන්න ඕකන එක ක්‍රියාවලිය. ඒකෙදී තාප හුවමාරුව සිදු වෙන්නේ මේ දැන් මේ බලමුකෝ. දැන් මේ ඩෙල්ටා U ඔන්න දැන් මෙයා ගත්තොත් ඩෙල්ටා V බිඳුවයි කියන්නේ ඩෙල්ටා V වෙනසක් නැහැ නෙමෙයි එකම V කියන්නේ මේ එකම V ගේ ටිකට. එහෙනම් ඩෙල්ටා W බිඳුවයි. තේරුණාද? එහෙනම් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W දැම්මු දාලා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා. ඔයාලට කියන්න බෑනේ මෙතන ඩෙල්ටා U බිඳුවයි කියන්නේ. තේරුණාද? දැන් බලන්න පරිමාව නියතව තිබ්බට පීඩනය වැඩි වෙනවා. තේරුණාද? එතකොට PV සමානයි nRT නේද? PV සමාන nRT. එතකොට පරිමාව නියතව තියාගෙන පීඩනය වැඩි කරොත් ඔයා දන්නවා මෙතන දාන නියමය මොකද්ද? පරිමාව නියතව තියාගෙන හරි එතකොට පීඩන නියමය. එතකොට P අනුලෝමව සමානුපාතිකයි මෙයාගේ T ට. තේරුණා නේද කියන එක? එහෙනම් T වැඩි වෙලා P වැඩි වෙලා ඉඳ T වැඩි වෙලා ඩෙල්ටා U වැඩි වෙලා තාපය අවශෝෂණය කරගෙන පද්ධතිය. තේරුම් ගත්තද? එහෙනම් ඒ කොටසේදී තාපමාරුවක් සිදු නොවේ කියන්න බෑ. ඊට පස්සේ මේ කොටසට එමුකෝ. ඒ කොටසට ගත්තම V නියතයි. නෑ P නියතයි. P නියතයි. P නියත නම් V අනුලෝමව සමානුපාතික V වැඩි වෙලා කියන්නේ V වැඩි වෙනවා නම් T වැඩි වෙනවා. T වැඩි වෙනවා කියන්නේ ඩෙල්ටා U වැඩි වෙනවා. ඩෙල්ටා U ධනයි. ඩෙල්ටා U ධනයි. එතකොට ඩෙල්ටා U ධන හරි එහෙමනේ ඊට පස්සේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W ඔක්කොම තියෙනවා මේ මෙතන ධන සංඛ්‍යාවක් තියෙනවා මේක ගන්න P හරි පරිමාණය තරම් P වරක් ඩෙල්ටා V එකත් හොඳ ධන සංඛ්‍යාවක් ඒ පරිමාව වැඩි වෙලානේ
තේරුණාද? දෙකෙන්ම තාපය අවශෝෂණය කරනවා. හරි? තාප හුමරුවක් එක ක්‍රියාවලියදී උපක්‍රියාවලිය පමණක් නෑ දෙකෙන්ම තාපය අවශෝෂණය කරනවා. දෙකෙන්ම තාපය අවශෝෂණය කරනවා. වැඩිම කාර්ය ප්‍රමාණයක් සිදු කරන්නේ එක ක්‍රියාවලියේදී. එක ක්‍රියාවලියේදී වැඩිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ එක ක්‍රියාවලියේදී කියලා. එතකොට පුතෝ ඩෙල්ටා U සමානනේ. හැබැයි වර්ගඵල ගත්තම මේ වර්ගඵලය. මේ වර්ගඵලය. එතකොට ඩෙල්ටා W මේ අපි එතකොට දැන් B වැරදි ඈ. ඩෙල්ටා W ඩෙල්ටා W ABC වැඩි පුතෝ ඩෙල්ටා W AC ට වඩා. ඩෙල්ටා W AC ට වඩා වැඩියි වර්ගඵලය වැඩියිනේ. එතකොට ඒ වගේම පරිමාවක් වැඩිලා මේක ධන එකක් මොනවනත් ධන. නමුත් මෙයා වැඩි. ඩෙල්ටා U නියත වුණාම ඩෙල්ටා U නියතයි. දෙන්නටම සමානයි. ඩෙල්ටා U සමාන නම් මේකට දැම්මම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W දැම්මම මේක නියත හින්දා ABC වැඩි නේනම් ඩෙල්ටා Q ABC වැඩි. ඩෙල්ටා Q ABC වැඩි ඩෙල්ටා Q AC ට වඩා. එතකොට වැඩිම කාර්යයක් සිදු කරන්නේ එක ක්‍රියාවලිය ඔස්සේ. වැඩිම කාර්යයක් කරන්නේ එක ක්‍රියාවලිය ඔස්සේ. ඒතර කවුද වැරදුනේ මෙතන අපිට? B වැරදුනා AC හරි. A හා C පමණක් සත්‍ය. හින්දා පිළිතුර 4. හරිනේ? අවශ්‍ය දාගන්න. හරිද? හරි. ඊළඟට මෙම දුර කාල ප්‍රස්ථාරයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය විය හැකි. මොකද්ද? මෙහෙම එකක් කියන්නේ. මෙන්න මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. හරි. මම හරි. එතකොට මේකට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය හරි ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ දුර කියලා දීලා තියෙනවා උඩ පහළ ගියාට කමක් නේ. තේරුණාද? දුර කාල ප්‍රස්ථාරයට අදාළයි වගේ අහලා තියෙනවා. මම කොටස් ටිකට කඩාගන්න. දැන් සමහර විට මෙයාට ගන්න පුළුවන් දැන් ඔයාලට කියන්න බෑ මේක ධන ප්‍රවේගයක්ම තියෙනවා කියලා. ඍණ ප්‍රවේග තියෙන කෙනෙක්ට වුණත් මේක ඔට්ටුයි. තේරුණාද? එතකොට අපි ඒක විය හැකියාවල් ටික අඳිමු. එකක් මෙහෙම වෙන්න පුළුවන්. මේ බලන්න. දැන් මෙහෙම ඒකාකාර ප්‍රවේගයෙන් ගියා නම් මේක ආනතිය මෙන්න මෙහෙම එකක්. වැඩේ කියන්නේ ත්වරණය වෙනවා. එහෙනම් ප්‍රවේග වැඩිවීමක්. හැබැයි ඉතින් මෙහෙට වෙන්නත් පුළුවන්. මෙහෙට වෙන්නත් පුළුවන්. හේතුව විස්ථාපන කාල නෙවෙයි දීලා තියෙන්නේ. දුර කාල. හරි. ඊට පස්සේ මෙහෙම වෙන්නත් පුළුවන්. දුර එතකොට ප්‍රවේගයේ නියත ප්‍රවේගයක් නේ. කොහොමත් විය හැකියි. දැන් අපිට පේනවා කොම එහෙම ස්වභාවයක් තියෙනවා ආරම්භයේ නේ. ආරම්භයේ එහෙම ප්‍රස්ථාර පහේම තියෙනවා කියන්නකො. ඊළඟ එකට යන්න. මේක මොනවා වුණත් අඩුවන වේගය යටතේ ගිහිල්ලා තියෙනවා. මන්දෙන්. හරි? ඊට මෙහෙම වෙන්නත් පුළුවන්. මේකෙ බින්ද දෙනවා. මෙහෙම වෙන්නත් පුළුවන්. තේරෙනවද? අපි තියෙන එක අන්තිමට තෝරගන්න. දැන් බලමු. අන්න වැරදි ටික අයින් කරමු. හරි? එතකොට බය නැතුව වේගයේ වැඩිවීමක් අපිට පෙන්නනවා 4 5. ඔයාගේ මනසට නිදහස් 4 5 අයින් කර. 4 5 අයින් කර. හරි?
ඊට පස්සේ දෙකක් තියෙනවා නේද වේගයේ වැඩිවීමක් පෙන්නලා. දෙකක් වේගයේ වැඩිවීමක් පෙන්නලා තියෙනවා. හරි? වේගයේ වැඩිවීමක් දෙකෙත් පෙන්නලා තියෙනවා. එතකොට එයත් අඩුවේ අයින් වෙලා යනවා. දැන් ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි එක ගන්නවද තුන ගන්නවද කියලා තියෙනවා. හරි දැන් ගොඩාක් වෙලාවට වෙන්නේ නම් තුන වගේ. බලමු. එතකොට මේක වේගයේ වැඩිවීමක්. වේගයේ වැඩිවීමක් නැවත මේම එන්න පුළුවන්. වෙන වේගය උනත් වැඩි වෙන්න පුළුවන්. හරිද මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක් මෙහෙම වෙන්නත් පුළුවන්. හරි. දැන් ওই ටිකට යන ප්‍රස්ථාරය අපිට ඉතුරු වෙලා තිබෙන්නේ මොකද්ද? 1 සහ 3 නේද? 1 සහ 3. ඔය විදිහට ගියොත් මොකක්ද අපිට තියෙන ප්‍රස්ථාරය? මොකක්ද ප්‍රස්ථාරය? 1 3 දෙකේම තියෙනවා. 1 සහ 3. ඔව් 1 සහ 3. අපි හිතමු ඉස්සෙල්ලා දැන් එකී ගත්තොත් මෙයා තේරුවා වුණ පළවෙනි එක ගන්නවා. මම එක කියලා යන්නම්. එක උත්තරේ. එක මෙයා තියෙනවා. එක මෙයා තියෙනවා. ආයි එක ඕන්නම් මෙතනින් ගන්න පුළුවන්. ආයි එක ඕන්නම් මෙතනින් ගන්න පුළුවන්. ඊළඟ අපි යන් තුන්වෙනි එකට. දෙක ඕන්නම් තුන්වෙනි ප්‍රස්තාවනේ තුන්වෙනි එකට අනුව මෙතනින් සලකන්න පුළුවන්. මෙතනින් සලකන්න පුළුවන්. මෙතනින් සලකන්න පුළුවන්. හරි ඒ අනුව නමුත් අර වගේ එකක් නැහැ. අර වගේ එකක් නැහැ. අර වගේ එකක් නැහැ. එතකොට අපිට මොකක්ද කියලා බලමු. right. එතකොට තව තුන්වෙනි එක ගත්තොත් අර මේක ඇඳිලා නැහැ. ඒතර කාට හරි තර්ක කරන්න පුළුවන්. ඇයි සර් තුන්වෙනි එක අපිට ඕන නම් මෙහෙම ඇඳ ගන්න තිබ්බනේ කියලා මම වෙන පාටකින් දාන්නම්. තුන්වෙනි එක අපිට ඕන නම් මෙහෙම ඇඳ ගන්න තිබ්බනේ කියලා. එහෙම ගත්තා කියමුකෝ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන වේගයේ බිඳුවයි මේ හරිය වේගයේ බිඳුව නෑනේ. එතකොට මේක අපිට ගන්න විදිහක් නෑ. එහෙනම් උත්තරේ අපිට සිලෙක්ට් කරගෙන යන්න වෙන්නේ පළවෙනි උත්තරේ. හරි? පළවෙනි උත්තරේ තමයි අපිට අරගන්න වෙන්නේ. හරි නේද? එතකොට මේ හරිය වේගයේ බිඳුවක් පෙන්නනවනේ ප්‍රවේගය. ඔය මෙහෙම යන්නේ වගේ ප්‍රවේග බිඳුවනේ. එතකොට ඔය අතින් ගත්තම අපිට උත්තරේ දැන් බලන්න ඕනේ මෙච්ච කළ ලස්සනට එනවා. උත්තරේ හරි ඔන්න වේගය වැඩිවීමක්. එතකොට ඍණ කියන දෙයක් නැහැ වේගයෙන් බලන්නේ. හරිද? එතකොට ප්‍රවේගය මේක පෙන්වන්නේ මේ වේගයට අනුගත වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා. වේගය නියතයි. හරි? ඊට පස්සේ දැන් බලන්න වේගය අඩු වීමක් ඔය පළවෙනි ප්‍රස්තාරේ. ඊට පස්සේ වේගය වැඩි වෙනවා. ඊපස්සේ 1යි 3යි තමයි අපිට ලොකු ගැටලුව වෙන්නේ. හැබැයි තුන්වෙනි එකේ අන්තිමට වේගය ශුන්‍ය නේ. මෙහෙම යනවානේ ශුන්‍ය නම් හරහාට යන්නේ විස්ථාපනයේ දුර කාලික මොකක්ද? හරි නේද? very good. එතකොට උත්තරේ ඉන්නේ 1. right 23 පැත්තක දිග A බැගින් වූ පැත්තක දිග A බැගින් වූ ඒකාකාර සමචතුරස්‍රාකාර ආස්තරයක් x1 x2 අක්ෂය ඔස්සේ දෙකට නමා නැවත y1 y2 අක්ෂය ඔස්සේ නමනු ලැබුව හොත් ගුරුත්ව කේන්ද්‍රය විස්ථාපනය වන ප්‍රමාණය වන්නේ. ඔහොම කියපු ගමන් ඔයාලට නම් දැන් ඔක පේපර් එකේම කරන්න. මට නම් දැන් ඉතින් අද ගන්න වෙනවනේ. ඔයා පේපර් එකේම කරන්න. හරිද? ආයෙ වෙලාව වෙනස් කර ගන්නවත් මොනවත් එපා. හරි? මොන ආස්තරයක්ද කියන්නේ? සමචතුරස්‍රාකාරය නම් මේ පැත්තක ටිකක් සමානයි මාත් එක්ක මම ඇඳ ගන්නම්කෝ. right. එතකොට මෙහෙම right. මේක එතකොට y අක්ෂය මේක x අක්ෂය. y අක්ෂය සහ x අක්ෂය. right. එතකොට දැන් මෙන්න මෙහෙම මේක x1 x2 අක්ෂය y1 y2 අක්ෂය ඔස්සේ නමනවා.
හරි පැත්තක දිග a කියා එහෙම නේ දුන්නේ පැත්තක දිග a එහෙනම් මේ ටික a මේ ටික a හරි දැන් ඊළඟට කියනවා නම x1 x2 ඔස්සේ මෙහෙට නමලා දෙකට නමා y1 y2 ඔස්සේ නැමුවොත් ඔයාට එන්නේ හරි ඔයාට එන්නේ මේ මෙහෙම එකක් x y ඕම් ඔය ටික යන්නේ එතකොට මේක a බෙදීම දෙකකුයි මේක a බෙදීම දෙකකුයි එතකොට ගුරුත්ව කේන්ද්‍රය එනවා a බෙදීම 4ක් දක්වා හරි මේ දුර ගත්තොත් ඒකත් a බෙදීම 4 එහෙනම් මේකේ කෝඩිනේට් එක ගත්තොත් කණ්ඩායමේ a බෙදීම 4යි a බෙදීම 4යි ප්‍රශ්නේ මොකද්ද කියමුකෝ මම නිකන් හොයන්නේ මේ ප්‍රශ්නේ කියන බලන්න නැතුව ප්‍රශ්නේ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ විස්ථාපනය වන ප්‍රමාණය. ඒක ඇවිල්ලා තියෙනවා. එහෙනම් මෙතන හිටියේ. දැන් එතකොට මෙතෙන්ට එනවා. තේරුණාද? එතකොට A බෙදීම 4කුයි A බෙදීම 4කුයි. හරි? එතකොට එහෙනම් වර්ග කළා මෙන්න මේ ටික තමයි ඔයාලා මේ තියෙන්නේ විස්ථාපනය වන ප්‍රමාණය මම x නෙවෙයි වෙන මොකක් හරි දාගන්නම්කෝ L කියලා. D කියලා දැම්මේ. D කියන්නේ A බෙදීම 2 වර්ගය දැන් A බෙදීම 2 වර්ගයේ වර්ගමූලය ඊට පස්සේ අපිට පුළුවන් දෙවරක් A බෙදීම 2 වර්ගයේ වර්ගමූලය ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් එනවා වර්ගමූල 2යි A බෙදීම 2 වර්ගයේ වර්ගමූලය A බෙදීම 2යි සුළු කරාම මූල 2 මෙතන කැපුණොත් A බෙදීම මූල 2ක් එනවා. A බෙදීම මූල 2ක් උත්තරේ 3. උත්තරේ 3. පහම එනවා. හරි? A බෙදීම මූල 2. A බෙදීම මූල 2 එන්නේ. හරිනේ? රයිට් අපි රෙඩි යමු. ඔයාලා මම රෙඩි වෙන්නම් ඊළඟ එකට මොකද්ද කියන්නේ? P1 හා P2 පීඩන අන්තරය 100යි පැස්කල් වෙනවලු මෙන්න මේකේ. හරි? 24 P1 P2 හරි? P1 හා P2 කට මේක 6යි සෙන්ටිමීටර් මෙයා ඇවිල්ලා 2යි සෙන්ටිමීටර් හරි ඊට පස්සේ P1 හා P2 අතර මේ පීඩන දෙක අතර පීඩන අන්තරය කියනවා 100යි පැස්කල් හරි 100යි පැස්කල් කියනවා හරි නේද හරි third නලය හරහා ඝනත්වයේ ඝනමීටරයට කිලෝග්‍රෑම් 1000 වන තරලය ගලා යෑමේ ශීඝ්‍රතාවය තරලයක් ගලා යෑමේ ශීඝ්‍රතාවය හරි කොහොමද ගන්නෙ ඉස්සෙල්ලා ඔයා වේග නැහැ නේද පයි 3ක් විදියට ගන්නලු එතකොට P1 ධන භාගයක් රෝ V1 වර්ගය සමානයි P2 ධන භාගයක් රෝ V2 වර්ගය P1 ධන භාගයක් රෝ V1 වර්ගය සමානයි P2 ධන භාගයක් රෝ V හරි ඊට පස්සේ P1 ඍණ P2 සමානයි භාගයක් රෝ V2 වර්ගයේ ඍණ V1 වර්ගයේ මේ ටික මෙහෙම ගත්තා හරි ඊට පස්සේ P1 ඍණ P2 100යි පැස්කල් භාගයක් 1000යි V2 ඍණ V1 වර්ගය ඍණ V1 වර්ගය ආමෙන් හරිද ඊට පස්සේ
භාගය. දැන් මේක බිංදු කපලා දාන්න. හරි? එතකොට මෙතන 5කුත් එනවා. එතකොට ඔන්න 0.2ක් කිය 2 බෙදීම 5. v2 වර්ගයේ බෙදී ඍණ v1 වර්ගය. හරිද? ඊට පස්සේ ඔයාට මේ රූපයට අනුව දැන් අහන්නේ තරලයේ ගලා යෑමේ ශීඝ්‍රතාවය අහන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. හරි? ඔක කොහොම තිවිච්චා. මේක මෙහෙම තිවිච්චාවේ. ඊට පස්සේ a1 v1 සමානයි a2 v2. කොහෙද v2 මෙතන? එතන v1. හරි? ඊට පස්සේ a2 pi අරේද දීලා තියෙන්නේ. ඔව්. pi වර්ගය pi r වර්ගය v1 pi දෙකේ වර්ගය pi දෙකේ වර්ගය v2 කපලා දාන්න. එතකොට ඔයා අපි හිතමු දැන් අපේ බලාපොරොත්තුව v2 ගන්න v1 ගන්න කියලා. එතකොට v2 එහෙම දාගමු ඈ. v2 සමානයි 6 වර්ගයේ 36යි. දෙකේ වර්ගය 4ක් කියලා. එතකොට එනවා 9ක්. හරි? එතකොට 9ක් එනවා v1 9ක් v2. හරි v1 පොඩක් තව තියෙනවා මෙතන v2 මට අමතක වුණා. ඒක පොඩක් හදලා ගමු. right. ඊට පස්සේ v1 සමානයි 4 බෙදීම 36යි v2. එතකොට v2 එනවා 36 බෙදීම 4යි v1 9ක් v1. එනවා. right. දැන් මෙයා දාන්න මේක v2. හරි නේද? එයා අපි දාමු මං යනවා අනිත් එකට. එතකොට පළවෙනි සමීකරණය මට ඇවිල්ලා තිබ්බේ කොහොමද? පළවෙනි සමීකරණය 0.2 සමානයි v2 වර්ගයේ ඍණ v1 වර්ගය. එතකොට v2 ඇවිල්ලා 9ක් p1. 9ක් p1 9යි v1 වර්ගය v1 වර්ගය දශම 2ක්. එතකොට 9ක් 9 81යි 81යි v1 වර්ගය v1 වර්ගය 80යි v1 වර්ගය සමානයි දශම 2ක්. හරි? ඊට පස්සේ v1 වර්ගය කියන්නේ කීයක් එනවද? දශම 2 බෙදීම 80යි. කියන්නේ 2 බෙදීම 800ක්. ඒ කියන්නේ 1 බෙදීම 400ක්. දැන් v1 කියන්නේ 1 8 400 වර්ගමූලය කීයද? 20ක්. කියන්නේ 0.05යි ms ඍණ 1 කියලා එනවා. 0.05යි ms ඍණ 1 කියලා එනවා. හැබැයි ඉතින් තවත් ටුට්ටක් ගන්න හැදෙන ස්වභාවයක් තියෙන්නේ. q පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවම පළවෙනි හරස්කඩට දානවා ඒක v1. pi 6යි සෙන්ටිමීටර්. අන්න දැන් මේවා කරලා ගන්න ඝන මීටර්. right 10 ගෙන 2 pi r වර්ගය v1 0.05. එතකොට මේක 3යි 36යි 10 ඍණ 4යි 0.05. ඕක සුළු කරලා උත්තරේ ගන්න. එතකොට වැඩි කරලා බලන්න කීයක් එනවද කියලා. හරි වැඩි කරලා බලන්න. ඒක එතකොට සුළු කරාම ඔයාට එනවා 5.4 වැඩි කිරීම. මෙතන හැබැයි පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය වැඩි කරන්න තියෙනවා තව ඝනත්වයනොත් නේද? 5.4 වැඩි කිරීම 10 ඍණ 4ක් ඔයාට එනවා ඇති. නේද? එතකොට ඝන අපි පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය ඝනත්වයෙන් වැඩි කරාම එනවා පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය ඝනත්වයෙන් වැඩි කරාම එනවා ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාවය ගලා යන ශීඝ්‍රතාවය. මේක දීලා තියෙන්නේ ස්කන්ධයෙන් වැඩි කරලා ඉන්නේ 5.4 වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 10යි 3න් 10න් වැඩි කරා. එතකොට 5.4 වැඩි කිරීම 10 ඍණ 1යි තප්පරයට කිලෝග්‍රෑම්.
හරි. එතකොට උත්තරේ 5. උත්තරේ 5. හරි. ඊට පස්සේ 25 වෙනි එකට යන්න අපි 25 කියනවා සරල අවලම්බයක් කාලයේ t සමානයි බිඳුවේදී දෝලන කේන්ද්‍රයෙන් චලිතය ආරම්භයි. නම් කාලයේ t සමානයි t සමගයෙහි චාලක ශක්තිය, විභව ශක්තිය, මුළු ශක්තිය වෙනස් වන ආකාරයෙන් නිවැරදිව දැක්වෙන ප්‍රස්ථාරය වන්නේ. නිවැරදිව දැක්වෙන ප්‍රස්ථාරය වන්නේ. හරිද? ඔක සරලම ක්‍රමේ තමයි පුතෝ. හරිද? ඇත්තටම සමීකරණ 1 යන්නත් පුළුවන්. මේ ඊටත් වඩා සරල ක්‍රමයක් තියෙනවා. මුළු ශක්තිය තමයි වැඩිම. නියතයි ඒ වැඩිම වෙන්නේ. තේරුණාද? එතකොට ඔයාලට දැක්කද ප්‍රස්ථාරයක් තියෙනවා මුළු ශක්තිය මැද ඉන්න 3යි 4යි වැරදි. තේරුණාද? මුළු ශක්තිය වැඩිමයි. ආය චාලක ශක්තිය මෙහෙම. චාලක ශක්තිය ධන විභව ශක්තිය නියතය. ඒක මුළු ශක්තිය. තේරුණාද? මුළු ශක්තිය. එතකොට මෙයා බිඳුව වෙනකොට විභව ශක්තිය සමානයි මුළු ශක්තිය. මෙයා බිඳුව වෙනකොට චාලක ශක්තිය සමානයි මුළු ශක්තිය. එහෙනම් මුළු ශක්තියව ටච් කරලා යන්න ඕනේ. ඒ වගේම ශක්තිය ඍණ පැත්තට දාලා ඒක වෙලාවට මේක දාලා නේ දාලා තියෙනවා නේ. ඒත් වැරදි. හරිද? එතකොට අපි ගත්තොත් එකක් දැන් තව එකක් තියෙනවා. කේන්ද්‍රය. එතන පොයින්ට් එක ගන්න ඕනේ. t සමානයි බිඳුවේදී කේන්ද්‍රයේ ඉන්න තමයි වේගයේ වැඩිම චාලක ශක්තිය වැඩි. චාලක ශක්තිය වැඩිම කෙනාගෙන් පටන්. වැඩිම චාලක ශක්තිය වෙන්නවා. ඒ කේන්ද්‍රයේ ඉන්නේ පටන් ගන්න. එයාගේ ප්‍රස්ථාරය ඔහොම යනවා. හරි සිම්පල් ඔය ක්‍රමෙට හිතුවා. හරි. ඊට පස්සේ විභව ශක්තිය ශුන්‍යයි. හැබැයි යාලා හරිද? මෙන්න මේ විදිහට ආවර්තියව මුළු ශක්තියව ස්පර්ශ කරලා යන්න ඕනේ. තේරුණාද? මේක විභව ශක්තිය එක මුළු ශක්තිය. එරයි සමීකරණ හදලා කරන්න පුළුවන්. කොහොමද වක්‍රය එන්නේ කියලා. අර වක්‍රය එන්නේ කරලා කිව්වොත් මොකද්ද? දැන් භාගයක් m v වර්ග. v ට තියෙන්නේ i ඔමේගා cos ඔමේගා. නේද? cos ඔමේගා t. එතකොට වර්ග වුණාම cos වර්ග ඔමේගා t. cos ප්‍රස්ථාරය වර්ග වෙලා යද්දි බිඳුවෙන් පහළට එන්නේ නැහැ. වර්ග සංඛ්‍යා නැහැනේ. අනිත් සියල්ලක් දාන්නේ. එතන ඔහොම වෙන සයිනොත් එහෙම. එතකොට ඒකට එන්නේ අර භාගයක් m ඔමේගා වර්ග x වර්ගනේ එන්නේ. x ට දාන්න ඒ sin ඔමේගා t. එහෙම දාගත්තාම sin ප්‍රස්ථාරය වර්ග වුණාම ආයේ තමයි. ඉතින් මෙහෙම යන ප්‍රස්ථාරය. මුළු ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය කී උඩින් පටන් ගන්නවා. ඒක හොයන එක ලොකු දෙයක්. චාලක ශක්තිය කී උඩින් පටන් ගන්න සමීකරණය චාලකී උඩින් පටන් ගන්න. හරි. උත්තරේ 1. පළවෙනි උත්තරේ. උත්තරේ වෙන්නේ. හරි. 26. 26. ඒකාකාර නො වූ දණ්ඩක මධ්‍ය ලක්ෂයේ සීවේ. එය මත M නම් ස්කන්ධය තබා ඇති අතර පද්ධතිය සමතුලිතතාවයේ පවතී. හරි? කොහමද? 26. මේ මෙහෙම. එතකොට ඔහොම කියනවා. right. ඊට පස්සේ A E C B මෙතන B. හරි? ඊට පස්සේ D. ඊට පස්සේ D ළම තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවකාරක. හරි? ඊට පස්සේ මෙන්න මෙතන ස්කන්ධයක් දීලා තියෙනවා M.
එයාගෙන් මෙයාට දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R2. හරි. ඊට පස්සේ ඒකාකාර නොවූ දණ්ඩ වෙන මේ හරියෙන් තමයි mg මාක් කරලා තියෙන්නේ. හරි. දැන් අපිට කියනවා R1 හා R1 R2 mg බලය සංප්‍රයුක්තය ක්‍රියා කරන ලක්ෂ්‍ය වනුයි. R1 කෝ right R1 R2 දැන් මෙහෙම හිතන්න. හරි. දැන් මේකේ ප්‍රතික්‍රියාවනේ මෙහෙම එන්නේ. දැන් තව එකයිනේ තියෙන්නේ. හරිද? හරි සිම්පල් එකක්. ඒතකොට මාක් කරලා නැත්තේ මෙයා. එයාට R3 කියමුකෝ. තේරුණාද? එතකොට ඕනෑම බල තුනක් ගත්ත. මේ ඕනෑම බල තුනක් ගත්ත. තේරුණාද? හතරෙන් තුනක් ගත්ත. ඒකේ සංප්‍රයුක්තය විශාලත්වය ඉතිරි බලයේ විශාලත්වය සමාන්තර බල තියෙන්නේ. අනිත් නැතත් එහෙම වෙනවා. මේ තුන්දෙනාගේ සංප්‍රයුක්තයේ විශාලත්වය ඉතිරි බලයේ විශාලත්වයට සමානයි. දැන් අපි හිතමු මේකේ තුනින්ම හැදෙන තනි බලයක් තියෙනවානේ. ඒකට ඉතිරි බලයේ විශාලත්වයෙන් සමාන වෙන්න ඕන දිශාවෙන් ප්‍රති. එහෙනම් මේ තුන්දෙනාගේ සංප්‍රයුක්තය මොකද වෙන්න ඕනේ? හරියටම සමාන වෙන්න ඕන R3. තේරුණාද? විශාලත්වයෙන් සමාන වෙන්න. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න. තේරුණාද? දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න. ඒ වගේම ඔක්කොමත් වෙලා ඉවරලා මේ මෙහෙන් හැදුනද? හැදෙනවා මොකද්ද? ව්‍යාවර්තයක් කරගෙනවා බලයුග්මයක් කරගෙන. හැම වෙන්නත් බෑ මේක කරගෙනවා වෙන්නේ නෑනේ අසටින්. එහෙනම් ඔය තුන් දෙනාගේ විශාලත්වය ඔක්කොම යන්න ඕන මෙතෙන්. හරි? දැන් ගත්තොත් mg ධන R2 ඍණ R1 කියන ටික වෙන්න ඕන. දැන් මොකද වෙන්නේ? ඒකට මේක කැන්සල් වෙලා පද්ධතිය නිශ්චල වෙනවා. එහෙනම් හරියට වෙන්න ඕනි. හරියටම d ට එන්න ඕනි උත්තරේ 7. තේරුණානේ? එමය හිතන්න. right. ඊළඟට දුරදෘෂ්ටිකත්වයේ ඇති පුද්ගලයෙකුගේ අවිදුර ලක්ෂ්‍ය ඇසේ සිට සෙන්ටිමීටර් 200ක් වේ. දුරදෘෂ්ටිකත්වය කියන්නේ දුර පේනකම් ළඟ පේන්නේ නැතිකම්. ළඟ කිව්වේ කොතෙන්ද? කොතෙන්ද ළඟ කියන්නේ? ළඟ කියන්නේ නිරෝගී ඇසක් සහිත පුද්ගලයෙකුගේ විෂද දෘෂ්ටියේ අවම දුර ළඟ කියලා අර්ථය. තේරුණා නේද? එතකොට අවිදුර ලක්ෂ්‍ය. හරිද? දුර දෘෂ්ටියක් අත්තේ තියෙන පුද්ගලයෙකුගේ ඇහැ ගත්තොත් එතකොට අවිදුර ලක්ෂ්‍ය තියෙන්නේ සෙන්ටිමීටර් 200ක් දුරින්. සාමාන්‍යයෙන් නම් 25ක් දුරින් නේ 200ක් දුරින්. ආසන්න වස්තුන් නිරීක්ෂණය කිරීම සඳහා අත්කාච භාවිතා කරයි. අත්කාචය කියන්නේ මතක තියාගන්න මොකද්ද? සරල අන්වීක්ෂය. අත්කාච. එතකොට ආසන්න වස්තුන් නිරීක්ෂණය කිරීම සඳහා අත්කාචයක් භාවිතා කරනවා. හරි? ආසන්න වස්තුන් නිරීක්ෂණය කිරීම. අත්කාචේ නාභිදුර සෙන්ටිමීටර් 20ක්. දැන් මෙයාට පෙන්වන්න ඕන එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන. අත්කාචය භාවිතා කරලා හරිද? මේක කියමුකෝ අත්කාචය භාවිතා කරලා මේ හරියම ඉන්නේ දැන් ඈ. දැන් ඇහැට පොඩ්ඩක් ඉස්සරහින් දිනනවා කියමුකෝ. එමනේ ඔය තියෙන්නේ. මෙන්න අක්ෂිකාචය මෙන්න අත්කාචය. එතකොට මේ හරියේ ඉඳලා දැන් ඔයාලා පැටලෙන්න දන්නේ මේකත් තිබ්බොත් ඒකෙන් මම මෙයාට මකලා දාන්නද? හරි. එතකොට මේ හරියේ තියෙන වස්තුවක් ප්‍රතිබිම්බය මෙතන හදලා දෙන්න. කොහමද දෙන්නේ? ඔක මෙහෙම. හරි? කොහම හැරිලා යනවා? ඕම ප්‍රතිබිම්බය මෙන්න වස්තුව. තේරුණාද? එතකොට ඒකෙන් එන කිරණවල ඔන්න ඔහම යනවා. හරිනේ? දැන් එතකොට u කියන්නේ මෙයා b කියන්නේ මෙයා මෙතන පේනොත් මෙතනින් මෙහාටනේ යාට පේන්නේ. තේරෙන්නේ? එතනින් එයා මේක තමයි එයාගේ විෂද දෘෂ්ටිය හොඳට හදලා දෙන්න කියන්නේ. right. එතකොට මෙන්න මේකට පාවිච්චි කරනවා 10 සෙන්ටිමීටර්
අත්කාච. ඔහුට අත්කාචය යොදාගෙන පැහැදිලි ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කළ හැකිය. වස්තුව කාචයේ සිට කුමන පරාසී ඇති විටද? හරි. එතකොට මෙන්න මේකෙන් එහා පැත්තට එයාට පුළුවන්. හරිද? ඊට පස්සේ මෙයාට අනන්තය දක්වා පේන්න ගන්නවා. right. අපි එතකොට දැන් මෙන්න මේකට දාමු 1ට v ඍණ 1ට u සමානයි 1ට n. එතකොට v කියන්නේ ධන 200ක් u හොයාගන්න. හරිද? f කියන්නේ උත්තල කාචයක් ඍණ ඒ වගේම 10යි. දැන් මේක සුළු කරන්න. 1ට u සමානයි 1ට 200 ධන 1ට 10. හරි? එතකොට ඒක සුළු කරලා අරගන්න. එතකොට එනවා 200යි 1යි නේද? 20ද? 20යි. හරි? එතකොට සුළු කරලා ගත්තොත් මේක u එනවා 200 බෙදීම 21ක් සෙන්ටිමීටර වල ඉඳලා එහා පැත්ත. හරි? එතකොට දැන් අනන්තය දක්වා ඊළඟට හැදෙන යාට අනන්තය දක්වා පේන පුද්ගලෙක්. උත්තල කාචයක ප්‍රතිබිම්බය අනන්තය හැදෙන්නේ වස්තුව කොහෙ තිබ්බොත්? නාභියේ තිබ්බ. තේරුණාද? එතකොට මේ මිනිස්යාට පේනවා 200 ඉඳලා අනන්තය දක්වා. එතකොට අනන්තයේ සෑදීමට v අනන්තයේ වීමට u තියෙන්න ඕන f වල. කියන්නේ 10යි සෙන්ටිමීටර. තේරුණාද? එතකොට මේ මෙන්න මේකෙන් බලනකොට වස්තුවේ තිබිය යුතු පරාසය 200 බෙදීම 21 සිට 200 බෙදීම 21 සිට 10යි සෙන්ටිමීටර දක්වා තියලා අත්කාචයෙන් බෙදෙනවා. 200 බෙදීම 21 තිබ්බොත් 200 හැදෙනවා. 10 තිබ්බොත් අනන්තය හැදෙනවා. මෙයාට 200 ඉඳලා අනන්තය ඉඳලා දක්වා පේන කෙනෙක්. එතකොට උත්තරේ 2. තේරුම් ගත්තද? උත්තරේ 2. ඊළඟට 28 ඒකාකාර කේශික නලයක් තුල ඒකාකාර කේශික නලයක් තුල ඒකාකාර කේශික නලයක් තුල සෙන්ටිමීටර් 26ක් දිග රසදිය කඳක් මගින් වායු ස්කන්ධයක් සිර කර ඇත. නලයේ විවෘත කෙළවර ඉහළට සිටින පරිදි තැබූ විට වායු කඳේ දිග සෙන්ටිමීටර් 25යි. නලයේ විවෘත කෙළවර පහළට right විවෘත කෙළවර පහළට සිටින පරිදි රැඳ වූ විට වායු කඳේ දිග right දැන් එතකොට 28 කේශික නලයක් තුල සෙන්ටිමීටර් 26ක් දිග රසදිය කඳක් මගින් වායු කඳක් ඉර කළා තියෙනවා. නලයේ විවෘත කෙළවර ඉහළට සිටින තිබ්බොත් වායු කඳේ දිග 25යි. හරිද? මේක පහළට හැරෙව්වාම මම ගිහින් අඳින්න. පහළට හැරෙව්වාම මේකේ දිග අහනවා. කීයද? මේක 26යි. ඔයා මේ අවස්ථා දෙකේ ගන්න ඕන P1 P1 කියන්නේ උඩ තියෙනවා වායුගෝලීය පීඩනය 76යි සෙන්ටිමීටර රසදිය. මේ තියෙන්නේ රසදිය. රසදිය සෙන්ටිමීටර 76කට තවත් 26ක් එකතු වෙනවා 26ක් නේද 76යි 26යි. හරි? ඒතර කීයද එන්නේ 76 ධන 26 කීයද 6යි 6යි 12යි 102ක් නේ සෙන්ටිමීටර Hg. ඔන්න V1. V1 වෙන්නේ ඔයා හරස්කඩ වර්ගඵලයේ A කියලා ගත්තොත් A වරක් 25. තේරුණානේ? ඊට පස්සේ මෙතන P0 එන්නේ 76යි සෙන්ටිමීටර Hg. එහෙනම් මෙතන වෙන්නේ 76න් 26ක් කීයද? P2 76 ඍණ 26යි.
50යි සෙන්ටිමීටර් ඉච්චි. දැන් ඔන්න V2 වෙන්නේ AL. දාන්න මොකද්ද? P1 V1 සමානයි P2 V2. P1 102යි. V1 A වරක් 25යි. P2 50යි. A වරක් L A කැපුවා. එතකොට L එනවා 102 වරා 50න් කැපි ලස්සනට කැපෙනවනේ නේද? P1 alright. ඒක සුළු කරලා දාමු. 1යි 2යි L සමානයි 102 බෙදීම 2 51ද 51යි සෙන්ටිමීටර්. උත්තරේ 7. හරිනේ? right. ඊළඟට තිරසට තීටා කෝණයක් ආනත තලයක් මත M ස්කන්ධයක් සහිත ඒකාකාර ඝනකයක් තබා තලයේ ආනතිය වෙනස් කළ විට නිශ්චලතාවයේ පවතී. ඒකාකාර ඝනකයක් තියෙනවා. තලයේ ඒ කියන්නේ නිශ්චලතාවයේ නැතුව ඉන්නවා. ඇයි ඒ? ඇලිලාද නැහැ ඝර්ෂණය. හරි? හරි. එතකොට මොනවද මෙයා තිරස ආනත තලයක් මත M ස්කන්ධයක් තබා. හරි? ප්‍රකාශ අතරින් අසත්‍ය වන්නේ දැන් මේක එතකොට අනිවාර්යෙන් දර්ශනීයම තියෙනවා නේ. දර්ශනීය තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. නේ? බර තියෙනවා. මෙන්න එකම ලක්ෂයක් හරහා යනවා. හරිද? දැන් ඔය දෙන්න වෙනකොට මට මෙහෙම කෙනෙකුත් අඳින්න පුළුවන්. මෙයාට අභිලම්බ ප්‍රතික්‍රියාවට මම දාන්නද? ඒක ආර කියමුකෝ. හරිද? ඒකට කිස් දාන්න පුළුවන් නේ. නැත්නම් n කියලා දාන්න පුළුවන්. අපි එහෙම එකක් දාමුද? අභිලම්බ normal reaction කියලා. එතන ඕකම පුළුවන් අපිට මෙහෙම කරන්න. හරි? ඕකම පුළුවන් මෙහෙම කරන්න. හරිද? මේ දෙකම ඝර්ෂණය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව දෙකම දුන්නේ කවුද? තලේ. එතකොට තලයෙන් එන ප්‍රතික්‍රියාව ඕක අභිලම්බ ප්‍රතික්‍රියාවේ හරිද? අභිලම්බ ප්‍රතික්‍රියාවේ ඝර්ෂණයේ සංප්‍රයුක්තය. මේ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ ඝර්ෂණය ඒකේ සංප්‍රයුක්තය. ඒක යනවා කොහොම දාන්නත් පුළුවන්. මෙහෙම දාන්නත් පුළුවන්. ඔහොම දාන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ ඒක බර බැලන්ස් කරන්න යොදා ගන්න පුළුවන්. දැන් R කියන්නේ කවුද? අර FR වර්ගයේ දන මේකේ වර්ගමූල. එතරම් මේකට තමයි ප්‍රතික්‍රියාව. තේරුණා නේද? එතකොට මේක n ගේ වර්ගමූල. හරි ඈ. මෙතනට n දාන්න. හරි? එතකොට මේක තමයි ඔය n තිබ්බේ මේක තමයි ගන්න. එහෙම කරන්නත් පුළුවන්. තේරුණා නේද? එතකොට යන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ඔන්න බල දෙකක සමතුලිතතාවය බවට පත් වෙනවා. මෙයාම තමයි මේ ඉන්නේ. හරි? කියනවා. තලයේ මගින් ඝනකයේ මත ඇති කරන තලය මගින් පහත් ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශ. තලයේ මගින් ඝනකයේ මත ඇති කරන බලය සිරස් බලය සත්‍යයිනේ. තලයෙන් ඝනකයට දීලා තියෙන සිරස් බලය. සත්‍ය. ඒක තලයේ මගින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවෙහි ගුරුත්ව කේන්ද්‍රය හරහා ගමන් නොකරයි. yes. එහෙම ගියොත් මේ වැඩේ කරන්න වෙයි. මෙහෙන් ගියොත් මේක යන්නේ මෙහෙන්නේ. මෙහෙම මේක මෙහා වෙන්න. එතකොට ටෝක් මේක කැරකෙවිලක් එදේ. එතකොට ඒක හරියි. මේ ඇඳලා තියෙන්නේ ඒක. තව රූප දිහා බලාගෙන උත්තරේ. ඝනකයේ තලයේ මත ලිස්සා යාම හෝ නොයාම සඳහා ස්කන්ධයේ විශාලත්වය බල නොපායි. ස්කන්ධයේ විශාලත්වය බල නොපායි. මොකද කියන්නේ? අපි අර ලිස්සන අවස්ථාවේදී මතකද ලියනවා ඝර්ෂණ සංගුණකය. හරි? එතකොට ඒක සමානයි tan θ කියලා දාන්න. හැබැයි ස්කන්ධය මොකද වෙන්නේ? ස්කන්ධය ඇති කරන බලය සහ
මෙහෙට එන mg sin θ සහ අභිලම්බ ප්‍රතික්‍රියාව කෙරෙහි mg බලපාන. හැබැයි පස්සේ කැපෙනවාද කියලා ගණන් හැදුවාම අපි සලකලා බලන්න පුළුවන්. ඕක පොඩ්ඩක් ස්කිප් කරලා තියමු දැනට. ඝනකයේ මත තලයේ දිගේ mg sin θ බලයක් යෙදීමෙන් පෙට්ටිය චලනය කළ හැක. හරි? එතකොට මෙන්න මෙහෙම. ඝනකයේ මත තලය දිගේ ඉහළට දැන් එතකොට මෙහෙට mg sin θ තියෙනවනේ. මෙහෙට mg sin θ තියෙනවා. මේ බලන්න මෙහෙට mg sin θ තියෙනවා. ඒක කැන්සල් කරමු. මොකද වෙන්නේ? mg sin θට mg sin θ කැන්සල් කරොත් මොකද වෙන්නේ? ඔව් තලයේ දිගේ සඵල බලය ශුන්‍ය වෙනවා. තේරුණාද? ශුන්‍යයක් වෙලා ඉවර වෙලා එයාව චලනය කරන්න පුළුවන්ද? ඝනකයේ මත තලයේ දිගේ ඉහළට mg sin θ බලයක් ඉදීමෙන් පෙට්ටිය චලනය කළ හැක කියන එක obviously වැරදි. හරිද? හේතුව තමයි එතකොට මෙහෙට එන mg sin θයි මේ දාන mg sin θයි කැපිලා ගිහිල්ලා තලයේ දිගේ මෙයාව ගෙනියන්න එයා නිකන් මේව තියාගෙන ඝර්ෂණයක්වත් නැති. එතකොට ඒක තමයි දැන් අරක R-ටත් එම් බලපානවා ඝර්ෂණයටත් එම් බලපාන හින්දා තුන්වෙනි එකේ තලයේ දිමත ලිස්සා යෑම සඳහා ඔය m කැපිලා ගිහිල්ලා ඒ කියන්නේ tan θ කෙරෙහි mu වෙන්නේ සාම mu වෙන්නේ tan θ නේ. ඔය ලිස්සනවද? ඒත් ඒක බලපෑමක් නැති වෙලා යනවා. ඝනකයේ මත තලය මගින් ඇති කරන බලයේ විශාලත්වය හා දිශාව නොවෙනස්ව පවතී. හරිද? ඝනකයේ මත තලය මගින් ඇති කරන බලයේ විශාලත්වය නෑ පුතෝ. ඒක හැරවෙනවා හොඳට. හරි? එතකොට විශාලත්වය හා දිශාව කියන්නේ දැන් ඔයා දැන් මේකමත් වෙනස් කරනකොට r වෙනස් වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. ඒක ඝර්ෂණය වෙනස් වෙනවා. එතකොට හැබැයි දිශාව නිශ්චලයි කියනවා ගානේ. අනිවාර්යයෙන්ම එතකොට r සමානයි ඒක දැනගන්න. r සමානයි mg 5. r සමානයි mg සහ r සිගස්ස හැම වෙලේම mg 5. මොනවා වුණත් r සමානයි mg. තේරුණා? r සමානයි mg. මොනවා වුණත් r සමානයි mg. විශාල ඇයි එතකොට නිශ්චලයි මේකට නේ මේකෙන් බලන්න. මේකම තමයි මේ තියෙන්නේ වෙන විදියකට. හරි? එතකොට ඒකට අනුව ගත්තොත් ටිකක් හරි. උත්තරේ 4 තමයි ගත්තොත්. හරි ගොඩක් අය වර්ධ ගන්න තිබ්බ එකක්. 30 රළු ආනත වංගුවක රථයක් ධාවනයේ මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. රළු ආනත තලයක් මත රථයක් ධාවනය වේ. මේ සම්බන්ධයෙන් සිදු කළ ඇති ප්‍රකාශ සලකා බලන්න. වෘත්ත චලිතයට අදාළ කේන්ද්‍රාභිසාරී බලය අභිලම්බ ප්‍රතික්‍රියාව හා ඝර්ෂණය මගින් රළු ආනත තලයක් මත right රළු ආනත වංගුවක්. හරිද? තවට මෙන්න මෙහෙම ගියොත් දැන් මෙයා ඔය පැත්තට යන්නේ එතකොට ඔහම මෙන්න මේකේ මෙයා තීතා නම් මේක තීතා මේක එතකොට තීතා වෙලා මේ පතේ ඉන්න යම් මේ පතේ ඉන්න r cos තීතා සපයනවා කේන්ද්‍රාභිසාරී බලය cos තීතා sin තීතා සපයන කේන්ද්‍රාභිසාරී බලය. හැබැයි යාට දෙන යම්කිසි වේගයක් වෙනුයි. හරිද? r sin තීතා සපයනවා කේන්ද්‍රාභිසාරී බලය. හරි? එතකොට දැන් මේකද මෙහෙමයි. ඔය විදිහලා මේ r sin θ ගෙන් ලැබෙනවා. හැබැයි පුතෝ අපි හිතමු වේගය මදි වුණොත් මෙයා පහළට ලිස්සන්න යනකොට ඝර්ෂණය උඩට එනවා. පහළට ලිස්සන්න යනකොට ඝර්ෂණය. ඉතින් ඒකෙනුත් පුළුවන් මේ බලන්න. r sin θ මෙහෙට දෙනකොට f r මොකද්ද මේ? sin θ මෙහෙට එන්නේ. හරි? ඊට පස්සේ අපි වේගය අඩු වුණා කියමුකෝ. හරිද? ඒ වෙලාවට r sin θ එහෙම තියෙනවා. හැබැයි වේගය වැඩි වුණොත් හරි වේගය අඩු වුණොත් මොකද වෙන්නේ? දැන් වේගය වැඩි වුණොත් මෙයා එළිය ට්‍රැක් එකකට යන්න යනකොට ඝර්ෂණය යටට එනවා. එතකොට fr sin θ මේ පැත්තට. එහෙම මොනවත්
නිශ්චිත වේගයේ පවත්වා ගත්තොත් r sin theta පව. අන්න ඔය කේස් තුනට යන්න. හරිද? එතකොට කේන්ද්‍රාභිසාරී බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණය මගින් දෙකින්ම ලැබෙනවා. ඒ හරි. මේක ආනතිය වෙනස් වෙන ක්‍රමය තියෙනවා. දැන් අපි නිකමට බලමුකෝ. අනිත් ටික b ගත්තොත් අපි මෙන්න මේ අවස්ථාව විතරක් සලකලා ගමුකෝ. එතකොට r sin theta සමානයි mv වර්ග බෙදීම r cos theta සමානයි mg බෙදලා ගත්තම r කැපිලා යනවා. tan theta කියන්නේ v වර්ග බෙදීම rg. එතකොට උපරිම වේගයේ කෙරෙහි ආනතිය උපරිම වේගය. එතකොට ඝර්ෂණයත් බලපානවා. එතකොට උපරිම වේගය ගන්න අවස්ථාවේ ලිසන්න ඔන්න මෙන්න. එතකොට මේකට දාන්න වෙන්නේ ඒකෙත් තියෙනවා. එතකොට වේගයේ අනිවාර්යයෙන්ම ආනතිය මත රඳා පවතිනවා. B වැරදි. B වැරදි. C ගත්තොත් වංගුවේ රටේ වේගය වැඩි වූ විට පෙරලිය හැකි අතර මෙහෙමයි. ඒක මම වෙනම ඇඳලා පෙන්නන්නම්. එතකොට අර ගැප් එක තියෙනවානේ වාහනේ රෝද දෙක අතර ගැප් එක. ওই ගැප් එක නිසා මේකට එන්නේ එක අභිලම්බ ප්‍රතික්‍රියාවක්, මේකට එන්නේ එක අභිලම්බ ප්‍රතික්‍රියාවක්. එතකොට ඔන්න ওই ගැප් එක බලපානවා mg. එතකොට මේ ගැප් එක බලපානවා මේ. එතකොට දැන් මෙයා තොර වැඩිවීම නිසා මෙයා වැඩි වෙනවා. හරි? මේක වැඩි වෙනවා. එතකොට මේක වටේ මෙයාට වඩා මේක වැඩි වෙනවා. පොදු එකක් දාගත්තට මේක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ mg මෙහෙට. දැන් මේක වටේ ගත්තොත් mg ගේ මේ විදිහට mg ගේ සංරචකයකින් මෙයා මෙහෙට කරකවන්න හැදුවට මෙයාගෙන් මෙහෙට කරකවනවා. හරි? එතකොට ඒකට මෙන්න මෙයා ඉන්න උස බලපානවා මේ ගැප් එක බලපායි. එතකොට බලපායි. පූර්ණ ගන්න දුර ඕනේ බලපායි. මේක මේ ඔක්කොම වාක්‍ය මුල හොඳට කියලා බලනපායි කියනවා. එතකොට තමයි අවුල. එතකොට C වැරදි. දැන් ඔන්නේ A හරි ගියා. B වැරදුනා. C වැරදුනා. උත්තරේ 1. එතකොට උත්තරේ 1. හරි. ඊළඟට රළු තිලස් තලයක් තබා ඇති ලී කුට්ටියක් 10 ms ශ්‍රේණියක තිරස් ප්‍රවේගයක් ලබා දී නිදහස් කළ විට මීටර 10ක දුරක් ඇදී ගොස් නිසල වේ. කුට්ටිය හා පෘෂ්ඨය අතර ඝර්ෂණය. ටික ලොකු ගණන් ඇවිල්ලා එකපාර ලේසි එකක් වැටුණා නේ. හරි. රළු තිරස් ඒකේ ශක්ති සංසිතියෙන්මයි මම නම් කරන්න කැමති. ඒ කාර්ය ශක්තිය. භාගයක් mv වර්ග සමානයි ඝර්ෂණයට එරෙහිව කළ කාර්යය. ගිහිල්ලා ඝර්ෂණයේ කෙරෙහිව කරකා. එතකොට යන දුර d මේක සමානයි භාගයක් mv වර්ග සමානයි ඝර්ෂණ බලය වරක් ගිය දුර. හරි? ඊට පස්සේ ඝර්ෂණ බලය සමානයි μ1. ඊට පස්සේ r සමානයි g. භාගයක් mv වර්ග සමානයි μ mgd. එතකොට ඝර්ෂණ සංගුණකය සමානයි b වර්ග බෙදීම 2 gd. කාර්ය ශක්තිය මොකද්ද? ආරම්භක චාලක ශක්තිය ඝර්ෂණයට එරෙහිව කාර්යයෙන් නැති වෙලා ගිහිල්ලා අන්තිමේ. හරි? එතකොට v වර්ගය ඇවිල්ලා 10 වර්ගය දෙවරක් g 10යි d 10යි. හරි? එතන 10 මේ කැපිලා ගියාම 0.5ක් එනවා. උත්තරේ 3. උත්තරේ 3. හරි. එතකොට අද පැයේ කොටස් ටික මෙතනින් නවත්වනවා. ඊළඟ ටික තමයි ආයෙ ඔයාලට තියෙන්නේ. ඊළඟ නම් ඉස්සම එක සැරේ ඩිස්කස් කරලා ඒ පේපර් එක ඉවර කරනවා. ඊළඟට ඔයාලට කෙමිස්ට්‍රි පේපර් එක දාන්න තමයි බලාපොරොත්තු. අපි ඒක දානවා. කෙමිස්ට්‍රි ක්වෙස්චන්ස් ටික දානවා. essay questions දෙකක් තමයි හොඳ වර්ගයේ essay questions දෙකක්. මේ පැයකට අදාළ එක දානවා. හොඳට වැඩ කළා දාන්න. සතිය පුරා අපිට ගිය දවස්වල අවුරුද්දට නතර වෙලා දෙපා. මේක දිගටම මේ වැඩේ සිද්ධ වෙනවා. එහෙනම් අපි ඊළඟ එකකින් හම්බ වෙමු. ඊළඟ එකත් මගේ එකමයි යන්නේ. MCQ ටික ඉවර කරනවා. ඊට පස්සේ අපි සමහර විට එන්න පුළුවන් කෙමිස්ට්‍රි එක ඔය අතරට
කොහොම හරි අපි වැඩි කරගෙන යන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙත්